ඉතින් අද කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන ඉයරිංස් ජෝඩුවක් ගතා ගන්න විදිය. ඉතින් මට ඕන කරන බඩු ටික තමයි මේ තියෙන ඉස්සරහින්. මේ තියෙන පීල් කොට්න් යන එකක්, 1 mm හූක් එකක්, ඒ වගේම ඉයරිං හූක් සහ කතරක්. මේ ටික තමයි මම අද පාවිච්චි කරන්නේ. රෝස් ෆ්ලවර් ඉයරිංස් එකක් ගතා ගන්න. දැන් බලමු කොහොමද ගතන්නේ කියලා. මම මේ විදිහට නූල අරගෙන ස්ලිප් නොට් එකක් දාලා චේන් 32ක් දාගන්න ඕනේ. 1 2 3 ඊට පස්සේ මම මෙතන චේන් දෙකක් මේ විදිහට ස්කිප් කරලා තුන්වෙනි චේන් එකෙන් half double crochet එකක් මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. ඊට පස්සේ හැම චේන් එකකටම half double crochet එක ගානේ අපි ගොතාගෙන යන්න ඕනේ. ඉතින් මෙතනදී අපි හැම චේන් එකකටම half double crochet එක ගානේ රිපීට් කරගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉතුරු හැම එකේම හැම චේන් එකකටම half double crochet එක ගානේ ගොතාගෙන යනවා. ඉතින් ඊට පස්සේ මම උඩට චේන් 5ක් මේ විදිහට දාලා 1 2 3 4 5 මේ විදිහට ටර්න් කරගෙන චේන් දෙකක් මේ විදිහට ස්කිප් කරගෙන තුන්වෙනි එකෙන් මම සිංගල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ ආයෙම චේන් 5ක් දාලා 1 2 3 4 5යි. ඊට පස්සේ ආයෙම මෙතනින් ලූප් දෙකක් මම ස්කිප් කරලා 1 2යි. තුන්වෙනි එකෙන් මම ආයෙම සිංගල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. ආයෙම චේන් 5ක් දාලා ලූප් දෙකක් මෙතනින් ස්කිප් කරලා තුන්වෙනි එකට මම සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. ඉතින් මේක රිපීට් කරලා මුළු රෝ එකම ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ විදිහට මුළු රෝ එකම අපි ගොතා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මුළු රෝ එකම ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙ මෙන්න මේ විදිහට හරවලා මෙන්න මේ තියෙන හිඩසින් මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙම DC 9ක් මෙන්න මේ හිඩස ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට 2යි 3යි. මෙන්න මේ හිඩසින් අපි ගොතාගන්නේ සිංගල් ක්‍රොෂේ එකයි DC 9යි සිංගල් ක්‍රොෂේ එකයි. ඉතින් මම දැන් මෙතන සිංගල් ඩබල් ක්‍රොෂේ 9ක් ගොතාගෙන 3ක් ගොතාගෙන තියෙනවා. මෙතෙන්ට 9ක් ගොතා ගමු. 4යි 5යි 6යි 7යි 8යි
9යි. ඊට පස්සේ නැවතත් මම සිංගල් ක්‍රොෂේ එකක් මේ විදිහට ගොතා ගන්නවා. ආයෙම මේ හිඩසින් මම ආයෙම සිංගල් ක්‍රොෂේ එකක් දාලා DC 9ක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. නැවතත් සිංගල් ක්‍රොෂේ එක. ඉතින් මෙන්න මේක මේ මුළු රෝ එකේම අපි කතාගෙන යන්න ඕනේ සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ 9යි ආයේ සිංගල් ක්‍රොෂේ එකයි විදිහට. ඉතින් මෙන්න මේ විදිහට අපි මුළු රවුන්ඩ් එකම ගොතාගෙන මෙතන යාන් එක කට් කරලා දාන්න. කරලා මේ නූල මේ වැද්දාම මෙතන ගැටයක් වැටෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට රෝස මල හදා ගන්නවා. මෙන්න මේ විදිහට අපි රෝස මල හදා ගන්නවා. හදාගෙන මේ විදිහට රෝස මල හදාගෙන මෙන්න මේ නූල ආකාරයෙන් අපි මෙන්න මේ නූල ආකාරයෙන් අපි මේක මෙන්න මේ විදිහට මහ ගන්නවා. මෙන්න මේ නූල ආකාරයෙන් මෙන්න මේ විදිහට අපි මේ මල මහ ගන්න. මේ විදිහට රෝස මල මහ ගන්නවා. පස්සේ මේ යාන් එක අපි හංගලා කට් කරගන්නවා. ඉතින් මේක මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට සයින් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ඉයරින් එක එන්නේ. මේ විදිහට තමයි ඉයරින් එක එන්නේ. හරි ලස්සනට මෙන්න මේ වගේ ඉයරින් එකක් කාලට ගතා ගන්න පුළුවන්.